අයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්නේ නිෂ්පාදන සම්පත් කියන මාතෘකාව. මොනවද පුතේ මේ නිෂ්පාදන සම්පතක් කියලා කියන්නේ? භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට අවශ්‍ය වන්නා වූ සම්පත් වලට තමයි පුතේ අපි නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ. බලමු මේ නිෂ්පාදන සම්පත් ප්‍රධාන වශයෙන් පුතේ කොටස් 4ක් තියෙනවා. මොනවද ඒ 4 කියලා බලමු අපි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ඔන්න පුතේ නිෂ්පාදන සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් 4 ඔන්න ඔය 4 තමයි. අපි මේ 4 එකිනෙකට හඳුනා ගනිමු. පළවෙනි එක පුතේ භූමිය. මොකද්ද මේ භූමිය කියලා කියන්නේ? භූමිය කියලා කියන්නේ දරුවනේ ස්වභාව ධර්මයාගෙන් ලැබී ඇති සියලුම සම්පත් වලට කියනවා අපි භූමිය කියලා. මොනවද උදාහරණ බලමු. වන සම්පත්, ಖನಿಜ සම්පත්, පස, වාතය, හිරු එළිය ඔන්න පුතේ තියෙනවා භූමියට උදාහරණ. පුතේ ව්‍යාපාරිකයන් විසින් මේ භූමිය ප්‍රයෝජනයට ගැනීමෙන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම වෙනුවෙන් මේ භූමියට යම් ගෙවීමක් කරන්න ඕන. ඒ ගෙවීමට අපි කියනවා පුතේ බදු කුලිය කියලා. දැන් අපි දෙවෙනි නිෂ්පාදන සම්පතට. දෙවෙනි නිෂ්පාදන සම්පත තමයි පුතේ ශ්‍රමය. යම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා ව්‍යාපාරයක් විසින් පුද්ගලයෙකුගේ ලබන කායික සහ මානසික වෙහෙස තමයි පුතේ අපි කියන්නේ ශ්‍රමය කියලා. බලමු මේ ශ්‍රමයට උදාහරණ. කායික වෙහෙස. කය වෙහෙසන අය සහ මනස වෙහෙසන අයගේ යොදා ගන්නවා කියලා මෙතනදි කියන්නේ. කය වෙහෙසන අයට උදාහරණ කම්කරුවෝ, වඩු කාර්මිකයෝ, පතල්කම්කරුවෝ අන්න ඒගොල්ලෝ තමයි පුතේ කය වෙහෙසවල වැඩ කරන්නේ. මනස වෙහෙසවල කලමනාකරුවෝ අන්න ඒගොල්ලෝ තමයි පුතේ මනස වෙහෙසවල වැඩ කරන්නේ. අන්න ඒගොල්ලන්ගේ ශ්‍රමය ලබා ගැනීම තුලින් ඒගොල්ලන්ට යම් ගෙවීමක් කරන්න ඕනේ. ඒ පුජ්‍යලයන්ට යම් ගෙවීමක් කරන්න ඕන. අන්න ඒ ගෙවීමට කියනවා පුතේ අපි ශ්‍රමයට කරන ගෙවීම වැටුප වේ. පැහැදිලිද? භූමිය කොටසත් හරි දැන් ශ්‍රමය කියන කොටසත් හරි. දැන් යන් අපි තුන්වෙනි කොටසට. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියලා කියන්නේ පුතේ නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද දෑවලට තමයි පුතේ අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. නිෂ්පාදනයට යොදා ගන්නවා. ඒ යොදා ගන්න දේවල් පුතේ පළමුව මිනිසා කියන කෙනා නිෂ්පාදනය කරලා මිනිසා විසින් සකස් කරපු දේවල් වලට තමයි පුතේ අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ. බලමු උදාහරණ. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථ වාහන ඒවා පුතේ නිෂ්පාදනයට යොදා ගන්නවා. හැබැයි මිනිසා විසින් සකස් කරලා තියෙනවා. ඒවට කියන්නේ අපි ප්‍රාග්ධනය කියලා. පුතේ මේ ප්‍රාග්ධනයට කරන ගෙවීම තමයි දරුවනේ පොලිය. ඊළඟට යන් අපි ඊළඟ කොටසට. ව්‍යවසාය. මොකක්ද පුතේ මේ ව්‍යවසාය කියන්නේ? නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාම තමයි පුතේ ව්‍යවසාය කියලා කියන්නේ. මොකද්ද ව්‍යවසාය කියන්නේ? අපි අර කලින් කතා කරපු නිෂ්පාදන සාධක සංවිධානය කරමින් නව නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම තමයි පුතේ ව්‍යවසාය කියලා කියන්නේ. දරුවනේ මේ ක්‍රියාවලියේ නිරත වෙන කෙනාට නව නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙන කෙනාට අපි නමක් කියනවා පුතේ ව්‍යවසායකයා. නව නිෂ්පාදනයක් බිහි කරන්නට කියනවා අපි ව්‍යවසායකයා කියලා. මම ඔයාලට වැඩිදුරටත් කියනවා මේ ව්‍යවසායකයාගේ ගති ලක්ෂණ කිහිපයක් තියෙනවා. බලමු ඒ මොනවද කියලා. එයා පුතේ අවදානම් දරන්න කැමති. සහ නව්‍යතා බිහි කරනවා. නව නිපැයුම් බිහි කරනවා. අනිත් එක තමයි පුතේ ව්‍යාපාර කටයුතු පිළිබඳව තීරණ ගන්නවා. ව්‍යාපාර කටයුතු පිළිබඳව තීරණ ගන්නවා. අන්න ඒ තමයි ව්‍යවසායකයාගේ කාර්යයන්. දැන් අපි බලමු ව්‍යවසායයට කරන ගෙවීම මොකක්ද කියලා. ව්‍යවසායයට කරන ගෙවීම තමයි පුතේ ලාභය. පැහැදිලිද? හරි. බලමු අපි අද කතා කරපු කොටසේ පොඩි සාරාංශයක් විදිහට ගමු. අද කතා කරේ පුතේ අපි නිෂ්පාදන සම්පත්.
මොකක්ද නිෂ්පාදන සම්පතක් කියන්නේ? යම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා යොදාගනු ලබන නිෂ්පාදන සම්පත්වලට ආධාර කරගනු ලබන සම්පත්වලට තමයි පුතේ අපි කියන්නේ නිෂ්පාදන සම්පත් කියලා. ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සම්පත් මොනවද කියලා බැලුවා අපි. බලමු අපි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ඊට පස්සේ අපි කතා කරා ඒ නිෂ්පාදන සම්පත් මොනවද? උදාහරණ මොනවද? ඒවට කරන ගෙවීම් මොනවද කියලා. මං හිතනවා දරුවනේ අද ඔයාලා වෙනුවෙන් කරපු මේ නිෂ්පාදන සම්පත් කියන කොටස පැහැදිලි වෙන්න ඇති කියලා. තවත් දවසක අලුත් කොටසකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්. නිසක ඒ සමර්ථයක් සඳහා නොවර්දින තේරීම. දසුනිසේ නානායක